විවාහ ප්‍රමාද පිරිමි කෙනෙක්ට නිදා ගැනීමට සුදුසු නිවසේ කුමන දිශාවක තිබෙන කාමරයක්ද? ගැහැණු පිරිමි ભેදයක් නැහැ. වයඹ දිශාව තමයි විවාහ ප්‍රමාද කෙනෙක්ට නිදා ගැනීමට සුදුසුම දිශාව වෙන්නේ. වයඹට අධිපති වායු දේවතාවා. දෙවියන්ගේ පණිවිඩකරුවා. දුරින් පිහිටි ස්ථාන එකිනෙක යා කරනවා. ඒ වගේම දුරින් සිටින පුද්ගලයන් එකිනෙකාව මුණ ගැස්වෙනවා. මූල ධාතුවක් විදියට ගත්තොත් වායු ධාතුව චලනය, නම්‍යශීලීත්වය, ඒ වගේම ඉක්මනින් අනුවර්තනය වීම වගේ ගුණාංගයන්ගෙන් යුක්තයි. ඒ වගේම තමයි පුද්ගලයන්ගේ sannivedanaya සහ සමාජ සමදතාවලට බලපානවා. වයඹට අධිපති සඳු ග්‍රහය පුද්ගලයන්ගේ මනස සහ හැඟීම් පාලනය කරන ප්‍රධානම ග්‍රහය. ඊට අමතරව සඳු ග්‍රහය ආදරය, රැකවරණය, ඒ වගේම පෝෂණය කිරීම වගේ මාතෘ ගුණයන් නිරූපණය කරනවා. මේ කරුණු ගැන කතා කරද්දී ඔබට වැටහෙනවා මේ සියලුම දේවල් විවාහය සමග කුමන ආකාරයකින් හෝ සම්බන්ධ වෙනවා. ඒ නිසා ඔබට විවාහය ඉක්මන් කර ගැනීමට අවශ්‍ය නම් වයඹ දිශාවේ තියෙන කාමරයක් තමයි නිදා ගැනීමට සුදුසුම.